පොල් තෙල් එක්ක මිශ්‍ර කරලා තෙල් වර්ගයක් හදලා මාකට් එකට දානවා. අපි පොල් තෙල් කියලා හිතාගෙන තෙල් වර්ගයක් අනුභව කරන එකෙන් අපිට ශරීරයට වෙන හානි තියෙන්න පුළුවන්. පොල් තෙල් වල හොඳ ප්‍රතිගුණ තියෙනවා කියන එක අද වෙනකොට ලෝකෙ පිළි අරගෙන තියෙනවා. තෙල් වර්ග මිලදී ගන්නකොට අපි පුළුවන් තරම් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙන නැචරල් ප්‍රොෆයිල් එකේ තෙල් වර්ග මිලදී ගන්නවා නම් ඒක heart එකට හොඳයි කියලා දැන් වෙනකොට හොයාගෙන. ආයිබෝවන්. Know what you eat. අපගේ තුන්වන දිගහැරුම් වෙත යලිත් අපි එකතු වෙනවා. අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඩොක්ටර් සීවි. ඔයිල් එකක මිලත් එක්ක ඒ ඔයිල් එක හොඳද නරකද කියලා දැනගන්න පුළුවන්ද? බොහොම හොඳ ප්‍රශ්නයක් ශාසිකා. මාකට් එකේ තියෙන ඕනම දෙයක් අපි හිතනවා මේක පාරිභෝගිකයෝ ගොඩක් වෙලාවට මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා තියෙන දෙයක්. මේගොල්ලෝ හිතනවා ගණන් වැඩි නම් මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. මේක තෙල් වර්ග වලට විතරක් නෙමෙයි ගොඩාක් දේවල් වලට මේක මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. මේක ගැන අපි කතා කරමු. වෙළඳ පොලේ ගන්න තියෙන තෙල් වලින් මිල ගණන් බලලා අපිට හොඳ තෙල් එකක් මිල අනුව තෝරගන්න පුළුවන්ද වෛද්‍යතුමනි? මේකට පිළිතුර බැහැ කියන එක. මොකද හේතුව දැන් හිතන්නකෝ අපි ෆෝන් එකක් මිලදී ගන්නවා, ඉලෙක්ට්‍රොනික එකක් මිලදී ගන්නවා, ඊට පස්සේ ෆැෂන් ගුඩ්ස්. මේවා මාකටිං ස්ට්‍රැටජි සහ මේ කම්පනීස් නියම කරන මිල දිහා බලලා මට මේක ඇත්තටම හොඳයිද කියලා කියන්න බෑ. මේකට අපි විශේෂයෙන්ම අපි තෙල් වර්ගයක් ගැන යනවා නම් මේකේ අපි අණුක මට්ටමට යන්න ඕනේ. මේකේ මේ දම්ල මට්ටමට යන්න ඕනේ. රිසර්ච් මට්ටමට යන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් එක අපිට ශරීරයට හිත කරද මේකේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලන්න. ඒක නිසා මෙහෙමයි. කෙමිකල් ප්‍රොසෙස් කරනකොට අපි මේ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි මේන්ටේන් කරනකොට මේවට යම් මිල නියම කිරීමක් වෙනවා. ඒතකොට සමහර ලාවට අපි හොඳ ක්වොලිටි මේන්ටේන් කරන්න ගියොත් ප්‍රොඩක්ට්ස් වල ගණන් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ගණන් වැඩි වෙච්ච පළියට මට කියන්න බෑ මේක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි අඩු මිලට මිලදී ගන්න පුළුවන් තෙල් වර්ග ලංකාවේ ගෙනල්ලා වැඩි මිලට විකුණනවා. එතකොට අපි මේ ප්‍රයිස් එක දිහා බලලා හිතුවොත් මේ ප්‍රොඩක්ට් එක මට හෙල්ත් එකට හොඳයි කියලා ඒක වැරදි වටහා ගැනීම. වෛද්‍යතුමනි, ලෝක වෙළඳ පොලේ කොහොමද තෙල් වල මිල දැනට තියෙන්නේ? ලෝක වෙළඳ පොලේ තෙල් මිල දිහා බැලුවම ඒකයි ලංකාවේ මාකට් එක අතර පොඩි වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලෝක වෙළඳ පොලේ පොල් තෙල් වලට ලොකු මිලක් නියම වෙලා තියෙනවා. හැබැයි සමහර අපි පාම් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල් වගේ තෙල් වර්ග වලට ඒක නියම වෙලා තියෙන මිල සමහරලාට පාම් ඔයිල් සමහරලාට පොල් තෙල් මිලෙන් භාගයක් විතර වෙන්න පුළුවන්. හැබැයි ලංකාවට ආවහම මේ තෙල් වර්ගවල මිල සටහන් වෙන්නේ බොහෝ විට එක ළඟා ගයන් වලට. හැබැයි මේ මිල අඩු තෙල් වර්ග පාවිච්චි කරලා ලංකාවේ දක්න දෙයක් තමයි අඩු මිල තෙල් වර්ගය ගෙනල්ලා පොල් තෙල් එක්ක මිශ්‍ර කරලා තෙල් වර්ගයක් හදලා මාකට් එකට දානවා. ඒතර මේකෙන් ලාභ ලබන්න පුළුවන් බිස්නස් කරන කට්ටියට. හැබැයි අපි අර නොදන්න අපි පොල් තෙල් කියලා හිතාගෙන අඩු මිලෙන් අඩු තෙල් වර්ගයක් අනුභව කරන එකෙන් අපිට ශරීරයට වෙන හානි තියෙන්න පුළුවන්. ඒ වගේම අපේ ලංකාවේ පාරිභෝගිකයෝ පොල් තෙල් අඩුවට මිලදීගෙන වෙනත් තෙල් වර්ගයන් ලෝක වෙළඳ පොලේ මිල අඩු තෙල් වර්ග වැඩි මිලට මිලදී ගන්න කැමැත්තක් අපිට පේන්න තියෙනවා. ඇයි ලංකාවේ පාරිභෝගිකින් පොල් තෙල් වලින් ඈත් වෙන්නේ? මේක මට මතක හිටියට සාමාන්‍යයෙන් 99 2000 අවුරුද්ද වගේ වුණේ. ඔය ගැන වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් ඕකයි. පොල් තෙල් තමයි අපි දන්න කාලෙක ඉඳන් ලංකාවේ මිනිස්සු ආහාර සඳහා පාවිච්චි කරේ. හැබැයි එකපාරට ලොකු මාකටිං රැල්ලක් ආවා පොල් තෙල් වලට වඩා වෙජිටබල් ඔයිල්ස් හොඳයි කියලා. ඒක ඇත්තටම ඒක අපි පොඩි. දැන් හැමෝම පුළුවන් තරම් මේ පොල් තෙල් වලින් අයින් වෙලා මේකේ සෞඛ්‍යයට හිත කරයි එහෙම කියලා පොල් තෙල් වලින් අයින් වෙලා අපි වෙජිටබල් ඔයිල්ස් වලට මාරුණා. හැබැයි ඇත්තටම ගත්තොත් දැන් වෙනකොට ලෝකේ හොයාගෙන තියෙනවා අපි හොඳම විදියට පොල් තෙල් ප්‍රොසෙස් කරලා ගත්තොත් ඒකේ නියුට්‍රිෂනල් වැලියු එක, ඇන්ටිඔක්සිඩන්ට් වැලියු එක සහ අර මීඩියම් චේන් ෆැටි ඇසිඩ්ස් ඔය ගැන මම වෙනම කතන්දරයක් කියලා දෙන්නම්. මේවත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් පොල් තෙල් නරක නෑ. පොල් තෙල් වල හොඳ ප්‍රතිගුණ තියෙනවා කියන එක අද වෙනකොට ලෝකෙ පිළි අරගෙන තියෙනවා. සහ ලංකාවේ පාරිභෝගිකයන්ගේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපි ලංකාවේ හැදෙන දේට වඩා පිට රටින් ගේන දේ හොඳයි කියලා අපි වැඳලා පිළිගන්න ගතියක් අපේ තියෙනවානේ. ඒ කියන්නේ මේක ලෝකල් ඉම්පෝර්ටඩ් එක තමයි හොඳ කියලා. හැබැයි එතන අපිට කල්පනා කරලා බලන්න ඕන දෙයක් තියෙනවා. මං කිව්වා වගේ ඉස්සෙල්ලා වගේ අණුක මට්ටමේ සහ ජෛව රසායනික මට්ටමට ගිහිල්ලා අපි හොයලා බලන්න ඕනේ අපේ ඇඟට හොඳ මොන තෙල් වර්ගයද කියලා. එතකොට වෛද්‍යතුමනි, මේ තෙල් වර්ග වලින් අපේ හෘද වස්තුවට හොඳයි කියලා හිතන තෙල් වර්ගය මොකක්ද? මෙහෙමයි පළවෙනි කතාව කියන්න ඕනේ හෘදය වස්තුවේ සෞඛ්‍ය ආරක්ෂිතව හෘදය වස්තුව පරිස්සම් කරගන්න නම් තෙල් වර්ග භාවිතය අඩු කරන්න ඕනේ. එතකොට මොකද තෙල් වර්ග ගොඩක් කාලා හෘදය වස්තුව පරිස්සම් කරගන්න පුළුවන් කියන එක ටිකක් ප්‍රශ්නසහගතයි. තෙල් වර්ග මිලදී ගන්නකොට අපි පුළුවන් තරම් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙන නැචරල් ප්‍රොෆයිල් එකේ තෙල් වර්ග මිලදී ගන්නවා නම් ඒක heart එකට හොඳයි කියලා දැන් වෙනකොට හොයාගෙන තියෙනවා. අපි කියනවා long chain fatty acids. එහෙම නැත්නම් මේක අර කාබන් ප්‍රොෆයිල් එක වැඩි ඒවා ගත්තොත් ඒක heart එකට සහ අක්මාවට නරකයි කියලා කියනවා. medium chain fatty acids තියෙනවා මෙටබොලයිස් කරන්න. මොකද හෘදය වස්තුව කියලා කියන්නේ ගොඩාක් විට මෙයාගේ ප්‍රධාන එනර්ජි සෝස් එක ෆැට්ස්. මෙයා ග්ලූකෝස් නෙමෙයි පාවිච්චි කරන්නේ, මෙයා පාවිච්චි කරන්නේ ෆැට්ස්. ඒකින්ද medium chain fatty acids කඩන්න
මෙටබලයිස් කරන්න ලේසි කියලා හොයාගෙන තියෙන. එතකොට අපි පොල්තෙල් ගැන කතා කරොත් ඉස්සර ගොඩාක් කිව්වා මේ හાર્ට් එකට පොල්තෙල් නරකයි පොල්තෙල් කෑවොත් හાર્ට් අටැක් හැදෙනවා කියලා. එතකොට මං කිව්වාගේ හෘදේ වස්තුව වැඩ කරන්න ඇඟේ තෙල් රැම් ප්‍රමාණයක් තියෙන්න එපයි. එතකොට තෙල් වර්ග අපි අනුභව කරනකොට අපි කොයි වෙලාවෙත් අර ක්වොලිටි එක හොඳ නැචරලි ප්‍රොසෙස් කරපු ගොඩක් අර රස වර්ණක වර්ග ඒ වගේ කෙමිකල්ස් අඩංගු නැති මීඩියම් චේන් ෆැටි ඇසිඩ්ස් තියෙන තෙල් වර්ගයක් පාවිච්චි කරනවා නම් ඒක හાર્ට් එකට හොඳයි. ඒ කියන්නේ පොල් තෙල් වලට අපි නැවත අවස්ථාවක් දෙන්න ඕනි කියලා නේද වෛද්‍යතුමනි? මෙතන අපි පොල්තෙල් වලින් ඈත් වෙලා පොල්තෙල් සම්පූර්ණයෙන් නරකයි කියලා අයින් කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සෞඛ්‍ය ගැන හිතනවා නම් තෙල් වර්ග භාවිතය අඩු කරන්න ඕනේ. හැබැයි තෙල් වර්ග තෝරගන්නකොට ක්වොලිටි පොල්තෙල් එකක් තෝරගන්නවා නම් ඒකෙන් අපිට හෙල්ත් බෙනිෆිට්ස් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ස්තුතියි වෛද්‍යතුමනි අපිට බොහෝමයක් පොල් තෙල් ගැන කියලා දුන්නට. එඩිබල් තෙල් වර්ගයක් මිලදී ගන්නකොට ප්‍රයිස් ටැග් එකට අමතරව තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. වීඩියෝ සීරීස් එකක් අපිව කියලා දෙන්න. අපි නැවතත් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. අද අපි කතා කරා වගේ තවත් වැදගත් දේවල් ඔයගොල්ලෝ එක්ක කතා කරන්න ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ සෝෂල් මීඩියා ටික ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද අපි කතා කරපු දේවල් ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක යටින්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉස්සරහට තවත් අලුත් වැඩකින් අපි ආයෙත් හම්බෙමු. Stay tuned.